නෑ මනිය වෙත ලියමි දවුනේ අංචුක වෙත කියමි ඉන් පසු ගේම් ගසති රයිට් බේසිකලි බොයි සංගරල් මුලින්ම මම ඇපොලොජයිස් කරන්න ඕන ම ස්ක්‍රීන් ෂොට්ක් යස් කරට ප්‍රයිවල් ගරුප් එකින් ඒක මම යස්කරපු වැරදි තමයි මයික පිළිගන්න I was a cunt I was an asshole for doing that ඒත් එක්කම මං ඒක යස් කරේ මං නොදනුවත්කම ඉන්න මේ ඒක මං දැනගෙන තමයි මයි ස්ක්‍රීන් ෂොට් එක දැම්මේ මොකද මේ ඒ අපේ YouTubers ලයි ගරුප් එක අපි ගොඩක් කතා වුණ මේ ස්කෑම් එක ගැන දෙසැම්බර් පලවෙනි දෙද අපි කතා වුණ මෙහෙම ස්කෑම් එකකින් මට මෙහෙම එකක්කාව ඕගලොන්ට අත්තාවද මේක පට්ට ස්කෑම්මයක් වගේ එහෙම කිය කතා වුණ ගොඩකට එහෙම කතා වුණ ස්කෑම්මක් කියලා but Kanchuka decided to go along with it පොර එකපාරටම කිව්වා මේක ස්කෑම් එකක් නෙමෙයි අපි අච්චර කතා වෙලා තියෙද්දි පොර මේක ස්කෑම් එකක් නෙමෙයි කියලා කෙලින්ම ඒකට වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් අපේ ගෲප් එකේම දැම්මා රයිට් පොර වීඩියෝ එකේ කියන්නේ ඒ මම ඒක මිස්යූස් කරා කියලානේ ඒ ස්ක්‍රීන්ෂොට් එක එයා මීන් කරපු එක එයා මීන් කරේ මොකක් හරි වෙන දෙයක් වෙන්න වුණා කියමුකෝ එයා මීන් කරන්නේ ස්කෑම් එක එයා මොකක්ද ද කොහොම හරි ස්කෑම් එක එයා පිළිගත්ත නැතත් පොඩයි හිරුෂ්ක පෙරේරා මනියට තරම් මට ඇඩ්ඩෙන්නේ නැහැ පොඩයි මම ඒ ඔක්කොම පොයින්ට්ස් වලට එන්නම් දැන් පොර මොකක් මීන් කරත් එතන දෙයා මීන් කරන්නේ ස්කෑම් එක නිකන් නෝමලයිස් කරන සීන් යන්නේ පොරට සල්ලි ආපු එක අවුලක් නැහැ පොරට සල්ලි ඇවිත් තියෙනවා හැබැයි ක්‍රියේට් එයාගේ වීවර්ස්ලා ස්කෑම් වෙන එක ගණන් නැති සීන් එක තමයි එතනින් කියලා තියෙන්නේ ඒක තමයි ලැග්ගෙනවද ලැග්ගෙනවද යාළුවනේ මට ඇඩ්ඩෙන්නේ නැහැ මම ඒකත් කියන්න I will get back I will get into that ඒ කියන්නේ මට දැන් ආයි මේක මෙතන වලියක් ඕනේ හරිද මටත් ඕනේ මේක මෙතනින් නවත්තන්න ඒ නිසා මම හරියට ට්‍රිගර් වෙන්නේ නැති වෙන්න ඔෆෙන්ඩ් වෙන්නේ නැති වෙන්න මට පුළුවන් විදිහට මම කියන්නම් නිපුන් ගමගේ රත්නි කියලා තියෙන ස්ටාර් 45ක් thank you නිපුන් respect හරි මං කියගේ හිටියේ අර මම මේ යූස් කරපු SS එක මං නිකන් වැරදි විදියට යූස් කරා වගේ කතාවක් කියලා තිබ්බනේ. ඒ SS එක එයා කියන්නේ ස්කෑම් වෙච් එක මොකද එයා දාලා තියෙන්නේ ස්කෑම් කියන එක ඇත්තටම මේ එයාව ස්කෑම් නොවි එයාට සල්ලි හම්බුණා. ඒක මම මිස්යූස් කරලා මං වැරදි විදියකට ඒක පෙන්නුවා කියලා කියන්නේ. එයා ඒක මොන විදියකින් බීන් කරත් එයා ඒක කරලා තියෙන්නේ. තමන්ගේ ඔඩියන්ස් එක තමන්ගේ ඔඩියන්ස් එකට ප්‍රොමෝට් කරන්න යන එක ස්කෑම් එකක්ද නැද්ද කියලා චෙක් කරන්නේ නැතුව තමන්ට සල්ලි ආපු නිසා ඒක ප්‍රොමෝට් කරා. ඒක තමයි එයා ඒ ස්ක්‍රීන්ෂොට් එකෙන් බීන් කරලා තියෙන්නේ. ඉතින් එහෙම බලද්දි එයා එතන කෑ කරලා නැහැ. එයාගේ ඔඩියන්ස් එක ස්කෑම් වෙනවා. ස්කෑම් වුණොත් නැතත් එයාට වැඩක් නැහැ. එයාට සල්ලි ආවත් එච්චරයි. ඒක තමයි එයාගේ ස්ක්‍රීන්ෂොට් එක දාපු එකට එයාට අවුල් ගිහලා තියෙන්නේ. මම පිළිගන්නවා මම ඒ ස්ක්‍රීන්ෂොට් එක දාපු එක වැරදි. බට් මට ඒ ස්ක්‍රීන්ෂොට් එක දාන්න ඕනුනේ ගෲප් එකේ එච්චර කියලත් අපි මේක ගැන කතා වෙලත් පොර ඒක කිසිම ගණන් ගන්න නැතුව පොරට සල්ලි අතට සල්ලි ආවා. පොර ඒකට වීඩියෝ එකක් දැම්මා. අපි ඊට පස්සේ දැම්මා මැසේජස් අඩුව මේ ඇයි ඔබ මේ වීඩියෝ එක කරේ මේ ඊට පස්සේ තව අපි අහුවත් එක්ක ප්‍රශ්න අපේ දැන් මේ වේල් බූස්ටර් කවුරු රෙජිස්ටර් වෙලා මොකක් හරි වුණොත් එහෙම අපි ෆිෂ් කරයිද ඊට පස්සේ ඒකට එන ගොන් එන ඇරගන්ට් රිප්ලයිස් එහෙම දුන්නා ඉතින් අර නිකන් ඔයා රෙජිස්ටර් ලබන්නකෝ එහෙම මොනවත් වෙන්නේ නැහැ වගේ අමුතු රිප්ලයිස් දුන්නා ඉතින් ඒත් මට තරහක් තිබ්බා so I apologize for that ඒක යූස් කරාට sorry කාංචුක ඔයාට ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් මේ ස්ක්‍රීන්ෂොට් එකෙන් දාපු වගේ ප්‍රයිවසි වලට මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් I am sorry ඊට දෙවෙනියට කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මම කරේ ඔයා ගැන නෙමෙයි මේ වීඩියෝ එක කරේ මෙහෙම ස්කෑම් එකක් කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැතුව ප්‍රොමෝට් කරපු ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්නවා කියලා මට පෙන්වන්න ඕනුණා. මේක මට මුලින්ම ආවම වේල් බූස්ට් එක ගැන මට මුලින්ම ආවම මම ගණන් ගත්තේ නෑ. හරි ඒක ස්කෑම් එකක්.
ස්කෑම්යක් කියලා ඔබ්වියස්ලි පේනවා ඒක ස්කෑම්යක් කියලා. මට ඒක ප්‍රොමෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මං හිතුවෙත් නැහැ කවුරුත් ප්‍රොමෝට් කරයි කියලා. ඒක දැන් දෙසැම්බර් 1 නේ මට ආවේ. ඊට අපි කතා කරා ඒක හරි අතල්ලා දැම්ම වැඩක් නැහැ. ඉතින් පස්සේ ඕක මන් දැකින්න ගත්තා ගොඩක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මේක ප්‍රොමෝට් කරනවා පංචුක ඇතුළුව. ඉතින් ඊට පස්සේ මට ඒ දැක්ක මේ වීඩියෝස් දැකලා ආපු මලටම තරහටම මම ඒ වෙලේම මේ කැමරා රෙකෝඩ් කරලා වීඩියෝ රෙකෝඩ් කරලා මම ලයිට්ස් දැම්මෙත් නැහැ මොනවත් ඔන් කරේ නැහැ. ඔයගොල්ලෝ දකින්න තියෙන වීඩියෝ එකේ මං කහ පාටට පේන්නේ කිසිම ලයිටිං හදලා නැහැ කලර් ග්‍රේඩ් කරලා නැහැ. ඔහේ රෝ එඩිට් එකක් ගියේ. එහෙම මම ඒක රෙකෝඩ් කරලා දැම්මා. පහුවදා උදේ වෙද්දිම. ඒක දැම්මේ තවත් වීවර්ස්ලා කාගේ හරි වීවර්ස්ලා අහුවෙන්න කලින් මට ඕනුණා මේක මේ ස්කෑම් එකක් කියලා ඒක පෙන්නන ගමන් අනිත් පැත්තට මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කිසිම රෙස්පොන්සිබිලිටි ගන්න නැතුව මෙහෙම දෙයක් කරනවා කියලා මට ඒ තිබ්බ මලත් එක්කම මේ මලත් තරහත් රිලීස් කරගන්න ඕනුණා මට. රයිට්? ඉතින් ඒ නිසා කවුරු හරි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් මං ඒ කරපු එකෙන් මොන හරි අපහසුතාවයකටපත් වුණා නම් සමා වෙන්න. ඔගොල්ලොන්ගේ ටාගට් කරලා මම මොනවත් ඔගොල්ලොන්ගේ නරක දෙයක් වෙන්න නෙමෙයි කරේ. ඔගොල්ලෝ රෙස්පොන්සිබල් වෙන්න කියලා. කාටද කියන්න පුළුවන් මම මේ ඒ කංචුකට මේවා මම පර්සනලි කියන්න ගියේ නැත්තේ. එහෙම කතාවක් කියන්න පුළුවන්. මම දැන් කලින් කිව්වා වගේ ගෲප් එක අපි කතා වුණා මේක ගැන. ගෲප් එකේ කිව්වා මේක ස්කෑම් එකක් කියලා ගොඩක් වෙලා කතා වුණා. එච්චර කියලාත් පොර මේ ඒක ඉග්නෝර් කරලා ගෙලින්ම වීඩියෝ එකක් කරන්න ගත්තා. ඒ හින්දා කාටවත් කියන්න බෑ අපි මේක කලින් කතා වුණේ නැහැ කියලා. රයිට්? එතකොට තා මොකද්ද මට කතා කරන්න ඕනේ? ඒ ටික තමයි මට කියන්න ඕනුනේ. ඊට අමතරව මට කියන්න ඕන එයාගේ වීඩියෝ එකේ තව පොයින්ට්ස් වගේක් තිබ්බා රයිට්. ඒ පොයින්ට්ස් තමයි මට ඇඩ්ස් එන්නේ නැහැ. මටත් වේල් බූස්ටෙන් ඇඩ් එකක් ඇවිත් නැහැ. ඒ නිසා තමයි මම ඒක ප්‍රොමෝට් කරලා තියන්නේ වගේ කතාවක් කියලා තිබ්බා. මට වේල් බූස්ටෙන් ඇඩ් එන්නේ නැති වේල් බූස්ටෙන් සහ වෙන මොනවත් ඇඩ් එන්නේ නැති කතාවක් කිව්වා. වේල් බූස්ටෙන් උත් මට ඇඩ් එකක් ආවේ නැහැලු. ඉතින් මුලින්ම මම කියන්න මට වේල් බූස්ටිං ඇඩ් එක ආවා. ඒ වේල් බූස්ට් එක ඇඩ් එක පෙන්නලාම තමයි මම මගේ වීඩියෝ එකේ PDF එකක් පෙන්නලා වේල් බූස්ට් එකේ ටීම් එක එක්ස්පෝස් කරේ. මේ ෆේක් එකක් කියලා. I don't know Kanchu, you didn't you watch the video? God damn it. ඊට පස්සේ කවුරු හරි දාලා තිබ්බ කමෙන්ට් එකකට රිප්ලයි කරලා තිබ්බ මම දැක්ක කංචුක. අපිට නම් ආවේ WhatsApp message එකක් ආවේ නැත්නම් Messenger එකෙන් ආවේ. අපිට emails වලින් ආවේ නෑ කියලා. මට email එකකින් ආවෙත් මට email එකකින් තමයි ආවේ වේල් බූස්ට් එක ගැන. හැබැයි වේල් බූස්ට් එකේ email එක plus මට Messenger එකෙනුත් ආවා. මට ඕන Messenger එකෙන් ආපු එකක් පෙන්වන්න පුළුවන් ඔයාලට. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්වන්න. එතකොට මම බොරුවක් නෙමෙයි කරන්නේ කියලා පෙන්වනවානේ. hold on. මොමින්ද මට ආවේ යාළුවනේ මැසේජ් එක ලංකාවේ කෙල්ලෙක්ගේ නමකින් හදපු account එකකින් තිලිනි පෙරේරා තමයි මට මැසේජ් කරේ. රයිට් ඔයාලට පේනවා. දැන් කංචුක මට කිව්වා කියලා තිබ්බා මේ හැමෝටම ආවේ මැසේජස් ආවේ ඊමේල් වලින් නෙමෙයි ආවේ. ඒක නිකන් අය කියලා තියෙන මට හිතෙන්නේ මම නම් බොරුවට ඊමේල් එකට රැවටිලා ඇත්තටම එයා එතනත් අනේ මන් දන්නේ මේ තාමත් මේ ස්කෑම් එක ලෙජිට් කියලා කියන්න හදනවද කියලා. but තිලිනි පෙරේරාගෙන් මට ආවේ hello my name is තිලිනි පෙරේරා and I am contacting you for cooperation for information we are a technology company based in Woodland Singapore. ඔහොම කියලා මේ මට නම්බර් එකක් දුන්න උන්ගේ මේ නම්බර් එක වෙන්නේ සමහරකට ඒගොල්ලන්ටත් මැසේජ් කරන්න නැති නම්බර් එකකින් වෙන්නේ නැති. ඊට පස්සේ මම අහුවා මොනවද විස්තර කියලා. මම දැක්ක මේ වෙලාවෙත් මට මේල් එකක් ඇවිත් තියෙනවා. මම හැබැයි මේල් එකට රිප්ලයි කරන්න ගියේ නැහැ. මම මේකටම රිප්ලයි කරලා ඇහුවා. මගේ WhatsApp details එක මම දුන්නේ නැහැ. ඉතින් WhatsApp details මේ මම කිව්වා ඕගොල්ලෝ මට ආ ඊමේල් එකක් දාන්න හරි විස්තරات එක්ක